good morning කියලා ඔයගොල්ලන් හැමෝම පිළිගන්නවා everything I see YouTube channel එකට. ඉතින් අද අපි ඔයගොල්ලන්ට ගෙනාවේ අපේ traveling diary එකට එකතු වුණ තවත් එක ලස්සන මතකයක් ගැන ඔයගොල්ලත් එක්ක කියන්න. ඉතින් අද අපි මේ යන්න හදන්නේ කොහෙද කියලා අපි බලන් ඉන්න යාළුවෝ කිස් කරන්න කියලා ආරාධනා කරන ගමන් පුංචි ගියක් දෙන්නම් අපි අද යන්න හදන්නේ මහවැලි රජමාවත දිගේ. මොකද්ද මේ මහවැලි රජමාවත කියන්නේ? ලංකාවේ තියෙන ලස්සන පාරවල් වලින් එකක්. ඉතින් අපි අපේ ගමන පටන් ගමු මහවැලි රජමාවත දිගේ. ටිකක් දුරකට යන දින ගමනක් නිසා අපි නුවරින් පිටත් වුණේ උදේ 6ට විතර. ඉතින් ලස්සන පරිසරයක්, ලස්සන වටපිටාවක්, ලස්සන කාලගුණයක් එක්ක අපි මේ යන ගමන ඇත්තටම සුන්දර වෙයි කියලා මට හිතෙනවා. මෙන්න මේ වගේ කට්ටිය පාර පුරා පනින්න පුළුවන්, වාහන වලට පනින්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් යන ගමන පරිස්සමින් යන්න ඕනේ. අපි අපේ ආරක්ෂාව ගැන වගේම ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන නිසා. රජමාවත ගැන කිව්වොත් රජමාවත කියන්නේ රක්ෂිතයකින් වට වෙච්ච පාරක්. ඒ කියන්නේ මේ පාර දෙපැත්තම තියෙන්නේ කැලයක්. යන අතරමඟදී පාරට එක එක යාළුවෝ එන්න පුළුවන්. මොකද මේක රක්ෂිතයක් නිසා. මොකද්ද මේ මහවැලි රජමාවත කියන්නේ? ඉස්සර කාලේ ඌව පළාතේ රජ කරාලු කුමාරසිංහ කියලා රජ කෙනෙක්. ඒ රජතුමා බදුල්ලේ ඉඳලා මහනුවර රජවාසලට එන පාවිච්චි කරපු කෙටිම පාර තමයිලු මේ රජමාවත කියන්නේ. ඉතින් රජමාවතට රජමාවත කියලා නම වැටිලා තියෙන්නේ මේ හේතුව හින්දා කියලා තමයි අතීත කතාවල සඳහන් වෙන්නේ. ඉතින් හරි ලස්සන පාරක්. අර මං කිව්වා වගේ හරි ලස්සන දේශගුණයක්. මේ වගේ ලස්සන තැන් අපිට යන මග දිගටම හම්බ වෙනවා. ඒත් අපිට හම්බෙලා තියෙන වෙලාව සීමිත හින්දා ඒ හැම තැනම නවත්ත ලස්සන බලන්න තරම් වෙලාවක් නැති වෙයි කියලා හිතන නිසා ඔන්න බලන්න කවුද ඉන්නේ කියලා. මග දිගට මෙහෙම යාළුවෝ ගොඩාක් අපිට හම්බුණා. ඇත්තටම හරිම ලස්සනයි. හිතද්දි පොඩි පිළිවැස්සක් වගේ යන අවුවත් එක්ක මුහු වෙච්චි හරිම ලස්සන පාරක්. ඇත්තටම දිව්‍ය ලෝකෙට යන පාරක් වගේ. පුංචි සීතලකුත් එක්ක වෙච්චි අවුවත් එක්ක මේ යන ගමන ඇත්තටම දිව්‍ය ලෝකෙට යන පාරක් වගේ. අපි වැඩි කතා නොකර අපේ ගමන යමු එහෙනම්. අපේ යාළුවන්ට ආරාධනා කරනවා රජමාවතේ අසිරිය රස විඳින්න කියලා.
ඇත්තටම අපේ ලංකාවේ අපි නොදුටු මේ වගේ සුන්දර තැන් තව කොච්චරනම් ඇතිද නේද? අපි ගමන පටන් ගත්ත වෙලාවේ ඉඳලා මග දිගට යනකම් හම්බෙන මේ මොනරාලියෝ දැක්කම මේගොල්ලන් වැහි නැටුමක් නටන්නේ දෝ මේ ලෑස්ති කියලා මට නම් හිතුණා. සාමාන්‍යයෙන් මේ වගේ සත්තු ලංකාවේ හැම පාරකම නෑ. අපේ යාළුවෝ බලනදී මොකද අපි අපව හරවවු කියලා. ඇත්තටම ඉස්සරහින් හිටියේ ලොකු හලියෙක්. අපි දැන් මේ හරවගෙන ආවේ අපිට ගමනාන්තයට යන්න පුළුවන් වේද කියලා දෙගිඩියාවක් එක්ක. ඉතින් අපි ආපහු හරවගෙන ගියා. මොකද පාරේක වාහනයක්වත් තිබුණේ නැහැ. අපිට සංඥාවක් හම්බුනේ තාම අලියා පාරේ ඉන්නවා කියලා. ඉතින් අපි තීරණය කරා ආපහු හරවගෙන එන්න ගමන යනවද යන්න නැද්ද කියලා දෙගිඩියාවක් එක්ක. ඉතින් අපි වෙලාවට ලෝරියක් හම්බුණා. ඒ පිටිපස්සේ අපි ගියා. හිතමු අලියා පාරේ ඉන්න එපා කියලා. හිතුව දේ නම් ඒ විදිහට උන්නේ නැහැ. හැබැයි අපිට එයා කරදරයක් කරෙත් නැහැ. දෙව්පුර ඇතේකි උපුදාසයකි දිගදාල අටකි සත්ගැබකි දල ඇතෙක් නම් නොවුනට සත්ගැබක්
ඉස්සරහින් පටන් ගන්නේ ලොග්ගාලය ජලාශය. ජලාශය මැදින් යන ලස්සන පාරක්. අහසේ තියෙන නිල් පාටයි වතුරේ තියෙන නිල් පාටයි එකතු වෙලා ලස්සන චිත්‍රයක් මවලා. මෙතන පහළින් පේන්නේ ලොග්ගාලය ඩෑම් එක. ඇත්තටම ලස්සන තැනක්. මෙතන ඉඳි පොඩි පින්නක් වගේ ඇවිල්ලා ඒත් එක්කම සුපුරුදු විදිහට සුපුරුදු කාලගුණය පවත්වාගෙන යනවා. හරි ලස්සන තැනක්. හරි ලස්සන වටපිටාවක්. ඉතින් ලංකාවේ මෙහෙම තවත් අපි දැකලා නැති කොච්චරම ලස්සන තැන් නැද්ද? ඉතින් අපිට නොදැනීම උදේ 6ට වරින් පටන් ගත්ත ගමන දැන් ගමනාන්තය දකින්න ලං වෙලා තියෙනවා. මංස නිසා තමයි අපිට නවත්තගෙන හිටියේ. ඉතින් පාරේ සුන්දරත්වයේ රස විඳින ගමන් දැන් අපි ආවේ පිටත් වෙන්න හදන්නේ. අපේ ගමනාන්තයට යන්න. දැන් නම් අපේ යාළුවෝ හැමෝම වගේ දන්නේ නැති අපි මේ කොහෙටද යන්න හදන්නේ කියලා. ඉතින් එහෙනම් තව ටික දුරයි. ඔන්න අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. මඩුල්
ඉතින් අපි හිතනවා අපේ යාළුවෝ අපේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. අපේ වීඩියෝ එක ලස්සනයි නම් subscribe කරන්න, මේ වගේ තවත් වීඩියෝස් බලන්න, අපිත් එක්ක එකතු වෙන්න, share කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියන ගමන් අද අපි අපේ vlog එක අදට නිමා කරනවා. හැමෝටම සුබ දවසක්.